ආයිබෝවන් 2020 වසරේදී වඩාත්ම වාසිදායක හච් කෝල් පැකේජස් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඔයාගේ අවශ්‍යතාවයට වඩාත්ම ගැලපෙන පැකේජ් 7ක් ගැන අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. අපි මුලින්ම කතා කරමු සතියක කාල සීමාවක් සඳහා වළංගු වන පැකේජ් එකක් ගැන. මේක තමයි රුපියල් 184 පැකේජ් එක. ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් ස්කෝර්ස් ලබා ගන්න පුළුවන් මේ පැකේජ් එකේදී ඒ වගේම SMS 125 මෙගාබයිට් 500ක data ප්‍රමාණයක් දින 7ක් සඳහා ඔයාලට මේ පැකේජ් එකේදී ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ රුපියල් 400ට අඩු මාසික පැකේජ් තුනක් ගැන. ඔයා සාමාන්‍ය ප්‍රමාණයට කෝල්ස් ගන්න කෙරෙන්න ඔයාට මේ පැකේජ් තුන ඉතාමත්ම වැදගත් වේවි. ඉතින් අපි ඒ යටතේ ඉස්සෙල්ලම කතා කරන්නේ මේ රුපියල් 237 පැකේජ් එක ගැන. මේ පැකේජ් එකේදී ඕනෑම ජාලයකට විනාඩි 300ක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හච් අංක වලට අන්ලිමිටඩ් ස්කෝර්ස් ලබා ගන්න පුළුවන්. ඕනෑම ජාලයකට SMS 300කුත් මේ පැකේජ් එකේදී ඔයාට ලබා ගන්න පුළුවන්. පැකේජ් එකේ වළංගු කාලය වෙන්නේ දින 30. අපි දැන් ඊළඟට කතා කරන්නේ මේ රුපියල් 358 කොම්බෝ ප්ලෑන් එක ගැන. මේ විශේෂත්වය තමයි ගිගාබයිට් 2.5ක data ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඕනෑම ජාලයකට විනාඩි 300ක් වගේම හච් අංක වලට අන්ලිමිටඩ් ස්කෝර්ස් ලබා ගන්නත් පුළුවන්. මේකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන SMS මේ පැකේජ් එකේදී ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඔයා රීලෝඩ් කරලා මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගනිද්දී රුපියල් 40ක අමතර රීලෝඩ් එක නැවත ඔයාගේ account එකට එකතු වෙනවා. ඒක විශේෂ වාසියක් විදිහට සඳහන් කරන්න ඕන. ඉතින් මේ පැකේජ් එකෙත් වළංගු කාලය වෙන්නේ දින 30. අපි දැන් ඊළඟට කතා කරන්නේ මේ රුපියල් 359 පැකේජ් එක ගැන. වැඩිපුර SMS භාවිත කරන කෙනෙකුට මේක ගොඩක්ම වාසිදායක පැකේජ් එකක්. SMS 1000ක් වගේම ඕනෑම ජාලයකට විනාඩි 250ක් සහ හච් අංක වලට විනාඩි 750ක් සමගම මෙගාබයිට් 500ක data ප්‍රමාණයකුත් දින 30ක් සඳහා මේ පැකේජ් එකදී ඔයාලට ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මාසික පැකේජ් තුන සංසන්දනාත්මකව බලා ගන්න පුළුවන් ටේබල් එකක් තමයි දැන් ඔයාලට තිරේ දිස් වෙන්නේ. ඉතින් මේ පැකේජ් එක දිහා බැලුවම ඔයාලට පේනවා රුපියල් 237 358 සහ 359 කියන පැකේජ් වලදී ඔයාලට ලැබෙන විනාඩි ගාන හච් අංක වලට ලබා ගන්න පුළුවන් ඇමතුම් ප්‍රමාණය ඒ වගේම SMS සහ data ප්‍රමාණ ගැන ඔයාලට මේ ටේබල් එක දිහා බැලුවම වඩා හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ රුපියල් 237 පැකේජ් එක සාමාන්‍ය කෝල් ගන්න කෙනෙකුට වාසිදායක පැකේජ් එකක්. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයට කෝල්ස් ගන්න සහ සාමාන්‍ය data ප්‍රමාණයක් භාවිත කරන කෙනෙකුට මේ 358 පැකේජ් එක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඒ වගේම වැඩිපුර SMS භාවිත කරන කෙනෙකුට මේ 359 පැකේජ් එක වඩාත්ම වාසිදායකයි කියලා මට ඔයාලට කියන්න පුළුවන්. හරියාවනේ මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්නේ කොහොමද කියලා වීඩියෝ එක අවසානයේ මම ඔයාලට සඳහන් කරනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මහේෂ් අකඩමි YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හරියාලුනේ අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් ස්කෝර්ස් ලබා ගන්න පුළුවන් සුපිරිම පැකේජ් තුනක් ගැන. ඒ යටතේ කතා කරන පළවෙනි පැකේජ් එක තමයි යාළුවනේ මේ රුපියල් 559 පැකේජ් එක. ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් ස්කෝර්ස් ලබා ගන්න පුළුවන් වගේම SMS 500කුත් ඔයාලට මේ පැකේජ් එකේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගිගාබයිට් 2ක data ප්‍රමාණයක් දින 30ක් සඳහා මේ පැකේජ් එකේදී ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඊළඟට කතා කරන්නේ මේ රුපියල් 898 පැකේජ් එක ගැන. මේ පැකේජ් එකේදී ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් ස්කෝර්ස් ලබා ගන්න පුළුවන් වගේම SMS 1000ක් සහ ගිගාබයිට් 4ක data ප්‍රමාණයක් ඔයාලට මේ පැකේජ් එකේදී ලබා ගන්න පුළුවන්. මේ පැකේජ් එකේ තියෙන විශේෂත්වය තමයි රුපියල් 898ක් වෙන්නේ මාස දෙකක් සඳහා. ඉතින් ඔයාලට මාස දෙකක් පුරාවට මේ සියලු ප්‍රතිලාභ ඔයාලට භුක්ති විඳින්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්නේ මේ රුපියල් 1175 පැකේජ් එක ගැන. මෙය දින 90ක්. ඒ කියන්නේ මාස 3ක් සඳහා වන පැකේජ් එකක්. මේකෙදිත් ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් ස්කෝර්ස් ලබා ගන්න පුළුවන් වගේම SMS 1500ක් සහ ගිගාබයිට් 6ක data ප්‍රමාණයක් ඔයාලට මේ පැකේජ් එකෙදිත් ලබා ගන්න පුළුවන්. හරියාලුවනේ දැන් ඔයාලට පේනවා ඇති රුපියල් 559 898 සහ 1175 කියන පැකේජස් වලට ලැබෙන ප්‍රතිලාභ දැන් ඔයාලට මෙන්න මේ විදිහට ටේබල් එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති පළවෙනි පැකේජ් එක දින 30ක් සඳහා වෙනවා. දෙවෙනි පැකේජ් එක දින 60කටත් තුන්වෙනි පැකේජ් එක දින 90කටත් කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පැකේජ් තුනේදීම ඕනෑම ජාලයකට අන්ලිමිටඩ් ස්කෝර්ස් ලබා ගන්න පුළුවන් වගේම ඔයාලට පේනවා ඇති SMS ලැබෙන ප්‍රමාණය පළවෙනි පැකේජ් එකේ SMS 500ක් සහ දෙවෙනි පැකේජ් එකේ SMS 1000 තුන්වෙනි පැකේජ් එකේදී SMS 1500ක් ලැබෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම data ලැබෙන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. 2GB 4GB සහ 6GB අනුව පැකේජස් වලට data ප්‍රමාණය වැඩි වෙන විදිය ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටේබල් එක දිහා බලලා වඩාත්ම වැදගත් වෙන පැකේජ් එක තෝරගන්න පුළුවන්. ඒ වගේම මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයා වැඩිපුර කෝල්ස් ගන්න කෙනෙක් නම් ඔයාලට රුපියල් 559 පැකේජ් එක වාසිදායක පැකේජ් එක. ඒ වගේම ඔයා නිතර රීලෝඩ් කරන
අකමැති කෙනෙක් නම් එක රීලෝඩ් එකකින් මාසයක් හෝ මාස දෙකක් භාවිතා කරන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ 898 හෝ 1175 කියන පැකේජ් දෙකකින් එකක් වඩාත්ම සුදුසු වෙනවා කියලා විශ්වාස කරනවා. දැන් අපි බලමු මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්නේ කොහොමද කියලා. වඩාත්ම පහසු ක්‍රම තමයි රීලෝඩ් කරන එක. මෙහි සඳහන් ඕනෑම පැකේජ් එකක නියමිත වටිනාකම හරියටම රීලෝඩ් කිරීම මගින් එම පැකේජ් ස්වයංක්‍රීයව ඔයාගේ SIM එකට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ Hutch app එකනොත් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න. ඒකට ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයාගේ Hutch app එකට යන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් ඔයා මෙන්න මෙතන buy voice add on කියන එක මෙන්න මේ විදිහට ටච් කරන්න ඕන. ඊට පස්සේ යාළුවනේ ඔයා ඉන්නේ මෙන්න මේ වගේ තැනකට අපි දැන් කතා කරමු පැකේජ් 7ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය කරන පැකේජ් එකක් උඩ මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. මෙතන දකුණු පැත්තේ පල්ලෙහාට වෙන්න තියෙන ඇක්ටිවේට් කියන එකට ටච් කරාට පස්සේ මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන් විශේෂයෙන් මතක තියාගන්න ඕන ඔයා ඇක්ටිවේට් කරන්න යන පැකේජ් එකේ වටිනාකමට වඩා වැඩි මුදලක් ඔයාගේ account balance එකේ තියෙන්න ඕන. ඒක විශේෂයෙන් මතක තියාගන්න. ඒ වගේම තමයි යාළුවනේ මේ රුපියල් 184 559 898 සහ 1175 යන පැකේජ් මෙන්න මේ USSD කෝඩ් එකකිනුත් ඔයාලට ඇක්ටිවේට් කරගන්න පුළුවන්. ඒක ඇක්ටිවේට් කරන්න මෙන්න මෙහෙමයි. ඔයාගේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එකට යන්න මෙන්න මේ විදිහට මෙතන ටයිප් කරන්න තරුව 145 තරුව 2 තරුව එක හැෂ් කියන කෝඩ් එක ටයිප් කරලා මෙන්න මේ විදිහට කෝල් ලකුණ ඔබලා මේක ඩයල් කරගන්න. එහෙම ඩයල් කරගත්තට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් අංක 1 යටතේ 184 අංක 2 යටතේ 559 මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන 92 ටච් කරලා මෙන්න මේ විදිහට next කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාට තුන්වෙනියට 898 සහ හතරවෙනියට 1175 කියන පැකේජ් බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න ඔයාට තියෙන්නේ පැකේජ් එකට අංකය මෙන්න මේ විදිහට ටයිප් කරන්න ඕන. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට send කරාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට you will receive a confirmation SMS shortly කියලා මැසේජ් එකක් එනවා. මේ විදිහට ඔයාගේ පැකේජ් එක ඇක්ටිවේට් වෙන්නේ පැකේජ් එකේ වටිනාකමට වඩා වැඩි මුදලක් ඔයාගේ account balance එකේ තියෙන්න ඕන. එහෙම වුණොත් විතරයි ඔයාගේ පැකේජ් එක මෙන්න මේ ක්‍රමයට ඇක්ටිවේට් වෙන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඔයා පාවිච්චි කරන්නේ මොන පැකේජ් එකද? ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා තවත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හමු වෙමු. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්.